පිරිපුන් සමාජයක් උදෙසා කලාකරුවගේ මැදිහත් වීම මම විශ්වාස කරන ආකාරයට ඒ සමාජයේ බහුතරය නොදකින යථාව නිර්මාණශීලී ලෙස සමාජයට ප්‍රකාශ කිරීමයි. අප මේ වනවටිය මුහුණ දීලා තිබෙන අර්බුදය නව යටත් විචිතවාදයේ විසින් නිර්මාණය කරන ලද්දක්. ඉතිහාසය තුලත් මේ ජවනිකාව මේ ආකාරයෙන්ම රඟ දක්වලා තියෙනවා. මම නිර්මාණය කරන්න සැලසුම් කරමින් හිටපු සෙන්කඩගල රාජසිංහ චිත්‍රපටය වෙනුවෙන් කරපු ගවේෂණයේදී හෙළි වුණ ආකාරයට 1815 පාවා දීම සහ 2015 පාවා දීම එකම පිටපතකට අනුව නළු නිලියන් පමණක් වෙනස් කළ කරපු චිත්‍රපටයක් විදිහටයි මට හිතෙන්නේ. එක්දාසත්සිය පහළවෙදි අධිරාජ්‍යවාදීන් කළේ රජු ළඟින් හිටපු ඇහැලේපොළ අධිකාරම්ට රජකම ලබා දෙනවා කියලා රජුට විරුද්ධව උසු ගැනීම. ජෝන් ඩොවිල්ලා එදත් රජු අපගේ කීර්තියට පත් වෙන දූෂමාන ආරංචි පැතිරෙව්වා. ජනතාව නොමග යවන්න. අද මල්වතු විහාරයේ නමින් හඳුන්වන එදා පුෂ්පාරාමේ නායක හාමුදුරුවෝ රජතුමා කෙරෙහි බිඳෙව්වා අපේ හාමුදුරුවනේ. 1815 දී ඩයස් බණ්ඩාරනායකලා එක් නැලි ගොඩලා තමයි රට පාවා දෙන්න මුල් වුණේ. 2015 සිද්ධුනේත් ඒකම නේද කියලා මට අහන්න හිතෙනවා. එදත් අද වගේ මුලා වුණ මේ රටේ ජනතාව පීඩාවටපත් වුණා. බදු පිට බදු වැටුණා. තුන් වේල හොයාගන්න, තුන් වේල කන්න හොයාගන්න එකත් යුද්ධයක් බවට පත් වුණා. අද මහා සංඝයා වහන්සේලා ජාතික නායකින් සිර කරනවා, මාධ්‍ය තර්ජන කරනවා, රණවිරුවන් මර්ධනය කරනවා, තලනවා, පෙළනවා, කඳුළු ගෑස් ගහනවා. ඒ විතරක් නෙමෙයි මැතිවරණත් මග හරිනවා. එලිපිට මහා මංකොල්ල සිද්ධ වෙනවා. මහා පරිමාණ අපරාධ සිදු වෙනවා. පාතාල භීතිය නැවතත් පැතිරෙන්න පටන් ගන්නවා. ආර්ථිකය කඩාගෙන වැටෙනවා. මේක සමාජයට දරා ගන්න බැරි පීඩාවක්. මේ වගේ දරා ගන්න බැරි පීඩාවන්ගෙන් අපේ සමාජය දරාගෙන ඉන්නේ මේ සමාජ දේහය මිය යමින් සිටින නිසා. ටිකෙන් ටික මිය යමින් සිටින අපේ සමාජය යලි පන පිහිටවීම කලාකරුවන් විසින් වහාම කළ යුත්තක්. මං හිතන්නේ ඒක යුතුයකමක් පමණක් නෙමෙයි කලාකරුවන්ගේ වගකීමක්. ඒ වගේම මේ සමාජයේ කොදුනාර්ථය බින්දමීමේ ව්‍යාපෘති මේ වන විට ආරම්භ වෙලා. පෙර දිගට ආවේනික අපේ සමාජ සංස්කෘතික සම්මුතිය විනාශ කරලා මේ පොළොවට වෛර කරන විකෘති සමාජයක් හදන සැලසුම් සහගත පියවරේ කොටසක් විදිහට තමයි විකෘති ලිංගිකත්වයේ ඉස්මතු කරන සදාචාර ප්‍රමිතීන් බිරිදමන කලා නිර්මාණ පවා දැන් එළියට එන්නේ. රූපානී නාලිකාවල පෙන්වන තෙල් නාට්‍ය බැලුවාම අපේ ජනාධිපතිතුමා අපිට සැක හිතෙනවා අපි ඉන්නේ ලංකාවේ නෙමෙයිද කියලා. මොකද විදේශ අවරගණයේ ටෙලි නාට්‍ය ඒ තරමටම විකාශනය වෙනවා. කෙනෙක් ප්‍රශ්න කරන්න පුළුවන්. කලින් පාලන සමයේදීත් මේ වගේ වුණා නේද කියලා. එදා යම් නියාමනයක් තිබුණා. අපිට අපේ විවේචන ඉදිරිපත් කළා සාපේක්ෂිත යහපත් තත්ත්වයක් ගොඩනගන්න අපිට පුළුවන් වුණා. අපි කලින් ආණ්ඩුවේදී උනත් මතවාදමය වශයෙන් විරුද්ධ වුණ අවස්ථා තිබුණා. ඔබතුමාට මතක ඇති කියලා මම විශ්වාස කරනවා. මේ පොළවේ මුල් අල්ලපු නැති පරපෝෂිතයින්ට දේශීය කලාව ගැන සංවේදීකමක් නැහැ. වෙනද කලාකරුවෙකුගේ ලෙඩකදී දුකකදී අවමංගලකදී උපකාරයක් අවශ්‍ය වුණ වෙලාවකදී ආණ්ඩුවේ උදව් ලැබුණා. මම ඒක අතිචෝක්තියෙන් නෙමෙයි කියන්නේ. අද කලාකරුවන් සහ මුලින්ම අමතක කළා. කලින් අපේ ආණ්ඩුව කාලේ ලබා දුන්න වාහන ණය, විශ්‍රාම වැටු, රක්ෂණ පහසුකම් සියල්ලම මේකට අහිමි කළා. සිනමා කර්මාන්තයට ලබා දුන්න බදුසාන පවා ඉවත් කළා. 2015 ඡන්දෙට කලින් පූජානම් බස් කියාපු ඊඩියා කලාකරුවන්ගේ සංවිධාන අද කෝ යහපාලන ප්‍රමිතීන් ගැන කතා කරපු කලාකරුවන් යයි කියා ගන්න මේ දේශපාලන කොන්ත්‍රාත්කාරයෝ අද සමාජයේ ඉස්සරහා නිර්වත් වෙලා
සමාජය තුළ මේ ඇති වෙලා තියෙන ව්‍යාකූලත්වය, අපේක්ෂාබංගත්වය කලාව කෙරෙහි ඉතා අහිතකර විදියකට බලපාලා. අපේක්ෂාබංග මිනිසු කලාව රස විඳීද? ඒ වගේම ජනතාව මත අසාමාන්‍ය බදු පැනවීම කලාවට ඉමහත් හානියක්. සිනමා නාට්‍ය සාහිත්‍ය මේ ආදී සෑම කලාවක්ම ව්‍යාපාරයක් විදියට සමාජය තුළ පවතින කලා රසිකයාගේ මිලදී ගැනීමේ හැකියාව බලපානවා. මේ වන විට අද වන විට කලා ක්ෂේත්‍ර තුළ රැකියාව යුක්තිය ඇතිවෙමින් තියෙනවා. කලාවට පමණක් නෙමෙයි ඒ හා බැඳුණු තාක්ෂණික සේවා ආදී සිසු ව්‍යාපාර සඳහා මේ තත්ත්වය නරක විදියට බලපානවා. මන් දන්න තරමින් නිෂ්පාදන ආයතන විශාල ප්‍රමාණයක් මේ වෙනකොට වැහිලා විවිධ කලාකරුවෝ විවිධ වෘත්තීන් සඳහා යෙදෙන්න පටන් අරගෙන කලාකරුවා කුලීකරුවෙක් බවට මේ මොහොතේ පත් වෙලා. මේ අනුව පැහැදිලි මතු පිට පෙනෙනවාටත් වඩා හානිදායක විදියට මේ විකෘති පාලනය සමාජයට බලපාලා තියෙන බව. මේ මොහොතේ මේ සමාජය අත්විඳිමින් තිබෙන ඛේදවාචකය එහි සැබෑ අවදානම සමාජයට පසක් කර දී මේ නිදිගැන්වී සිටින සමාජයේ අවදි කිරීම තමයි මං හිතන්නේ මේ මොහොතේ කලාකරුවන් විදිහට අපේ අවශ්‍යතාවය. ඉදිරියේ පවතින අන්තරු දැක දැක නිහඬව ඉන්න මං හිතන්නේ සැබෑ කලාකරුවට පුළුවන් කමක් නැහැ. ඒ නිසා ඔහු සමාජයට පෙර නිවැරදි දක්වන්නේ වෙන නිසා. ඒ නිසා කලාකරුවන් විදිහට මේ මොහොතේ අපේ වගකීම වෙන්නේ මේ සත්‍යය වටහා දීලා විදේශ ගැති පාලනය පෙරලා දැමීමට මං හිතන්නේ ජනතාව උත්තේජනය කිරීම. ඒක පිරිපුන් සමාජයක් උදෙසා සැබෑ කලාකරුවා සතු වෙන අත් මිදිය නොහැකි බැම්මක් විදියට මම විශ්වාස කරනවා. ස්තුතියි.